හයි ඉතින් බණ්ඩද ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ දන්න කියන ප්ලේස් එකකට. ඉතින් අපි ඉන්නේ කෝවලේ. ඉතින් ඔයගොල්ලන්ට කෝවල ගියන් පස්සේ මොකද්ද මතක් වෙන්නේ? කෝවල ගියන් පස්සේ ඕනෙක් කියන මතක් වෙන්නේ ඉස්සෙල්ලාම මේ සක්‍ය ක්ලාස් එක. ඉතින් අපි ඉන්නේ සක්‍ය ක්ලාස් එකට මෙහා පැත්තේ තියෙන ඔක්ටා රෙස්ටෝරන්ට් එකේ. මට මතකයි අපි ගිය අවුරුද්දේත් ඇවිල්ලා මේ වගේම කාලෙක රාමෙන් ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් නාසි ඊට පස්සේ මොනවද තියෙන ඔෆර්ස් වර්ග ඩ්‍රින්ක්ස් වර්ග මේ හැමදේම try කරලා බලුවා. ඉතින් ඇත්තටම අතේ තියෙන ගානට. ඉතින් මොකද සක්‍ය ක්ලාස් එකෙන් ළමයිටත් ඔන්ලා කැවිල්ලා කැමීම ගන්න පුළුවන් විදිහට තමයි හැමදේම ගොඩක් අඩුවෙන් තියෙන්නේ. ඉතින් අපි අදත් ආවා බලන්න ඔක්ටා එකේ මොනවද මේ තියෙන කැම චාත කියලා. ඉතින් මේගොල්ලෝ ගාව අලුත් බර්ගර්ස් වර්ග, රයිස් වර්ග, ඩ්‍රින්ක්ස් වර්ග ගොඩක් තියෙනවා කියලා ආරංචියක් ආවා. අපි එකදලු ගිහලා බලමු බණ්ඩ අද මොනවද කන්නේ කියලා. හායි ඉතින් ඔන්න බණ්ඩ ආවා ඔක්ටා එකට. ඉතින් මට ආරංචික ඔයගොල්ලන්ගේ අලුත් කැම චාත ටිකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් අප්ඩේට් ලා දෙනවා ඔයගොල්ලන්ගේ මෙනු එක කියන්න මොනවද ආවේ? අපි කොත්තු එකක් තියෙනවා මසාලා කොච්චි චිකන් කොත්තු එකක්. මසාලා කොච්චි චිකන් කොත්තු එකක්. වව් නියමයි. තව මොනවද? ආයි රයිස් එකක් තියෙනවා. චිකන් ඇන් සොසේජ් තායි චිලි රයිස් එකක් තියෙනවා. චිකන් ඇන් සොසේජ් තායි රයිස් එකක් තියෙනවා. වව් තව මොනවද? ආයි අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා බර්ගර්ස් දෙකක්. එකක් සීෆුඩ් බර්ගර් එකක් තියෙනවා. පහු ඇලෝටික්ක වෙජි බර්ගර් එකක් තියෙනවා. වෙජි බර්ගර් එකක් තියෙනවා. හරි සීෆුඩ් බර්ගර් තියෙනවා. වෙජි බර්ගර් තියෙනවා. රයිට් now මම මේ කැම එක රෙඩි කරලා දෙන්න. මොකද මේ කැම දැන් තවනවා ෂෙෆ්ලා සද්ද ඇහෙනවා. හොඳ සුවඳකුත් එනවා. රයිට්. එන මම පැත්තට මම කැම ඔක්කොම රෙඩි කරලා ඉවරයි. රයිට් ඉතින් ඔන්න බණ්ඩ ඕඩර් කරගත්ත කැම ටික ඔක්කොම අද රෙඩි වෙලා තියෙනවා පේනවා. ඉතින් හොඳ සුවඳක් එනවා. ස්වභාව ධර්මයේ මොකද්දෝ කියනවා වගේ හැංගෙනවා මට. බලමු මොනවද මේ කැම ටික කියලා. ඉතින් ඒ වගේ තමයි ස්පෙෂලි ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මම ඔයගොල්ලන්ට මෙතනට එද්දිම කිව්වා අතේ ඇති ගානට බඩකට පිරෙන්න කන්න බලන් තැන තමයි මේ කියලා. ඉතින් මම දැක්ක එද්දිම ඔයගොල්ලන්ගේ ටුඩේ ස්පෙෂල් කියලා මේ පොඩි බෝඩ් එක දාලා තියෙනවා. මේ රයිස් ඇන්ඩ් කරි චිකන් 600යි ෆිෂ් 500 මම හැමෝම ඉතින් මට ඉස්සෙල්ලාම හිතුණා එකක් try කරලා බලන්න කියලා. ඉතින් ඔන්න මගේ රයිස් ඇන්ඩ් කරි රෙඩි කරලා තියෙනවා. ඉතින් සමහරවිට ව්‍යංජන ගොඩක් එක්ක හොඳ පෝෂන් එකක් ලැබෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩි අයිඩියක් කියන්න ඕන නිසා මම වෙනම පෝෂන් ටික දාලා වන්න කියලා කිව්වා. ඉතින් බලමු කොහොමද මම ගත්තේ චිකන් නෑ. අමතක කරන්න එපා ගාන රුපියල් 600යි. කනගාම වැඩි ඉස්සර කතා කරමු. නියමයි. කට්ලට් තියෙනවා, පපඩම් තියෙනවා. Thank you. මේක සිංගල් පෝෂන් නෑ නේ? හරි. ඉතින් ඔයාලට පේනද මේකේ තියෙන ව්‍යංජන ජාති ටික? ඉතින් ඔයගොල්ලන්ට නම් ඉන්නේ ප්ලේට් එකට මේනේ. මම මේගොල්ලන්ට මේක අයිඩියක් දෙන්න ඕනේ තමයි වෙන වෙනම අරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට දෙන්නෙක් හොයගන්න නම් මෙහෙම සෙපරේට් ඔයගොල්ලන්ට මේ ව්‍යංජන ඉල්ලන්න පුළුවන්. ඉතින් පරිප්පු තියෙනවා. අපි පරිප්පු දාගමු. පරිප්පු ටික වැඩිපුර දාගමු. පරිප්පු කොහොමද කරන්නේ අපි? ඊට පස්සේ අපිට තියෙනවා අද උඹලකට සම්බෝලයක්. ඊට පස්සේ අපිට තියෙනවා අල තෙල් දාලා. වව් මං ආසම එකක්. අලේගේ සුවඳත් නියමෙටම තියෙනවා. මේ මොනවාද? ඇත්තට මේ කටන කෙල වුණා මේව ගද්දිත් හොඳ සුවඳක් තියෙන්නේ. වටුමෝජු. ගාන මතකයි නේ? ගාන රුපියල් 600යි. ඉතින් අපිට සැලඩ් එකකුත් තියෙනවා. මේක මාර කම්බිනේෂන් නෑ. අල තෙල් දාලා මේ සැලඩ් තියෙනවා. මේ මෙනු එක වෙනස් වෙනවා ඇති දවසින් දවස. රයිට් ඉවරයක් නෑ. තව තියෙනවා. මේ බෙදුමක් තියෙනවා දැන්. වව් මේක බලන්න මේ රටකජු දාලා ඊට පස්සේ හාල් මැස්සෝ බැදලා ඊට පස්සේ රතු මිරිස් බැදලා පපඩම් වල නූඩල්ස් බැදලා ගන්ධානේ බත්තයක් වගේ. ඉතින් ඔයගොල්ලන් කොහේ හිටියත් ඔක්ටගෙන් මේක කන්න දවල්ට ඇවිල්ලා. නියමයි. නියමෙටම ඉතින් අමතක කරන්න එපා. ඒකටම මට තව පපඩුත් ලැබෙනවා. ඉතින් කට්ලට් දෙකකුත් තියෙනවා. අපි ඒ දෙකක් දාගමු. කට්ලට් එකයි සාමාන්‍යයෙන් ලැබෙන්නේ. ඉතින් මම කිව්වා මේ දෙන්නට එන පෝෂන් එක මේ ඔයගොල්ලන්ට මේ පේන තමයි අයිඩියා එක පේන තමයි අරගෙන තියෙන්නේ. ඒ ඔයගොල්ලන් නැත්තම් ප්ලේට් එකට මේ දේවල් බෙදලා තමයි ලැබෙන්නේ. ඉතින් මේ තියෙන මගේ පපඩම් එක හොඳ චිකන් කරි එකක් තියෙනවා. හොඳ සුවඳක් එනවා. ඉතින් අර හොඳට ගෙදර වගේ කුළු බඩු හැමදේම දාලා හදාගත්ත චිකන් එක නිකන් ගාමක මැටි හට්ටිය ඉදිච්ච චිකන් එකක් වගේ. නියම සුවඳක් තියෙනවා. නියමයි. හොඳ ටිකක් දාගමු අපි. රයිට් මම පොඩ්ඩක් මේ දේවල් මේ පැත්තෙන් තියන්න නැත්තම් ඔයගොල්ලන්ට හරියට පේන්නේ නැති වෙයි.
ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි හැම විස්තරෙම දාලා තියෙනවා. ඉතින් ෆිෂ් වල ගණන්, චිකන් වල ගණන්, වෙජ් එක ගණන් එහෙම දෙන්න. ඉතින් තව කෑම ජාති ගොඩකුත් බන්න try කරන්න ඉන්නේ. දැන් මේ කාලා ඊට පස්සේ අපිට රාමෙන් තියෙනවා, බර්ගර්ස් තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා. right. මේ හාල් එකට ඇත්තටම හොඳයි. බටු මෝජු දාලා හොඳට පරිප්පු දාලා උම්බලකට සම්බෝල බැදුමත් එක්ක තව අපි දාමු එකට චිකන් කෑල්ලු. වාව් හොඳ ජූසි දෙනවා මේ චිකන් එක. දවල් විතරයි තියෙන්නේ. මේ ළඟ ඔෆිස් එකේම තියෙනවා නම් ලන්ච් එක ගෙදරින් ගේන්න එපා. ඔක්ටගෙන් ගන්න. ඔයගොල්ලෝ Uber pick me through මේ ගෙන්න ගන්නත් පුළුවන්. නියමයි. හරි අපිට රාමෙන් try කරලා බලමු කොහොමද කියලා. ඉතින් මේ ඔක්ටා එකේ ගොඩක් fast moving item එකක් තමයි මේ රාමෙන්. ඉතින් රාමෙන් එක එක જાතියින් තියෙනවා. ඉතින් ගොඩක් දැන් ඉන්න මේ girls ලා boys ලා ගොඩක් ආසයි කොරියන් දේවල් try කරලා බලන්න. ඉතින් ඔන්න සක්ක ගැන students ලාත් මේ අවටින්න කටියත් හැමෝම රාමෙන් හොයාගෙන යනවා කියලා තියෙනවා මේ. ඉතින් ඔන්න අපිත් ගත්තා රාමෙන් එකක්. හොඳට mix කරගමු. හොඳ ස්පයිස් එකකට දෙනවා. රයිට් කියවන බන්න දැන් ස්පයිසි රාමෙන් එකෙන් පස්සේ දැන් යන්න හදන්නේ මේ මැංගෝ මොහිතකට. අර තිබෙ ස්පයිසිනස් එක ඔක්කොම නිවිලා ගියා නිකන්. ගිනි කන්දකට නිකන් අර අයිස්බර්ග් එකක් වගේ නියමයි. රයිට් අපි නම් මේ බර්ගර් try කරලා බලමු දැන් කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති. මේ තියෙන අපේ බර්ගර් එක. ඉතින් මේ අතරම ගොඩක් අඩු ගණන් වල තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. හොඳ ග්‍රිල් කරගත්ත බර්ගර් බන් එකක් තියෙනවා. චීස් ස්ලයිස් එකක් වෙන තමයි මේකේ පැටි එක. ක්‍රිස්පි එකක් තියෙන මේක අලෝ ටික්කා වෙජ් පැටි එක තමයි තියෙන්නේ. මේ ක්‍රිස්පි එකක් තියෙන්නේ. ලෙටස් ඒ හැමදේම ඇටලා තියෙනවා. අලෝ ටික්කා වෙජ් බර්ගර් මේ පැටි එකේ මැද තියෙන හොඳටම අල ග්‍රීන් පේස් ඒ දේවල් තියෙන වෙජ් පේස්ට් එකක් තියෙන නියමයි. නියම රසක් තියෙනවා. රයිට් ඉතින් මේ තියෙන්නේ ඔක්ටා එකේ තියෙන තවත් ෆාස්ට් මූවින් අයිටම් එකක්. ඉතින් මේක තමයි චිකන් සොසේජ් තායි චිලි රයිස් එක. මේ ගානට මේ ඇත්තටම පවුඩර් නියමයි. ඉතින් ඇත්තටම මේ අවටින් ඔයගලන්ට නුගේගොඩ නාවල කළුබෝවිල කොව්වල මේ පිළියන්දල පැත්තට යන ඔයගලන්ට එන්න මෙහෙට ඇවිල්ලා මේ දේවල් try කරලා බලන්න. මේ චිකන් තියෙනවා මේක හොඳට. නියමයි. අර තායි වල තියෙන පොඩි ස්පයිසි ගතියත් එක්ක තියෙන රයිස් එක තමයි මේක. හරිද වන්න බන්න දැන් අඩුවට කෑම ජාති ගොඩක් try කරලා ඉන්නේ. ඉතින් බර්ගර් try කරා රාමෙන් එහෙම තමයි අර දැක්කම සර්ප්‍රයිස් වෙලා යන ඇඟ හිරි වැටලා යන රයිස් ඇන් කරගෙන මේ හැමදේම try කරලා ඉන්නේ. මට හිතුණා දැන් තව මොනවාරි කෑම ජාති ටිකක් දාගන්න ඕනේ කියලා. ඉතින්
මං ඕඩර් කරා කියන්නේ මම පොඩි ඒගොල්ලොත් එක්ක කතා කරලා පොඩි ඩිස්කස් එකක් ගිහිල්ලා හොඳ කෑම ටිකක් දාගත්තා. මං කොත්තු එකක් කිල්ලුවා, පස්තයක් කිල්ලුවා. ඊට පස්සේ ඒගොල්ලන්ව තව බර්ගර් එකක් තියනකො එකක් දෙන්නම් කියනකො අපි දැන් මේ කෑම ටික try කරලා බලමු කොහොමද කියලා. මං හිතන්නේ දැන් සර්ව් කරයි කන ගම වැඩි ඉස්සර කතා කරමු. ඉතින් ඔන්න මම කෑම එකේ ෂෙෆ් උස්සන් එනවා. වව් මගේ කොත්තු එක හොඳ සුවඳක් තියෙනවා. ෂෙෆ් කෑම ටික ගැන රසයි නියමෙටම තිබ්බා. ඉතින් මේ තියෙන වගේ පස්තා එක. හරි. කට්ලරිස් ටික ඩ්‍රින්ක් එකක් තියෙන ස්ට්‍රෝබෙරි මැංගෝ එක. ඉතින් මේ ඔක්ටා එකේ මේ පස්තා එක try කරලා බලමු. හොඳ හොට් එකට තියෙනවා. වව් හොඳ ඇරෝමා එකක් තියෙනවා. හොඳ ක්‍රීමි ගැටෙන තියෙනවා මේක. බලමු කොහොමද කියලා. හොඳට චීස් ඇදෙන්න තියෙනවා. හොඳට මේකට හර්බ්ස් ඇඩ්ලා තියෙනවා. මේ ඔරිගානෝ රෝස්මරි ටේස්ට් එක හොඳට දැනෙනවා. ඉතින් බන්න දැන් try කරලා බලුවේ මේගොල්ලන්ගේ තියෙන veg chicken කියන පස්තා එක. ඉතින් රුපියල් 1950 1800 2100 වගේ ගණන් වලට prawns creamy, mushroom creamy හොම කිය පාස්තා වර්ග ස්පැගටි වර්ග ගොඩක් තියෙනවා. හැම දෙයක්ම reasonable prices වල තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එන්න herbs ගොඩක් Italian herbs ගොඩක් add කරපු හොඳ parmesan cheese දාපු cheese add කරපු mozzarella cheese දාපු හොඳ පස්තා ගොඩක් try කරලා බලන්න පුළුවන්. එන්න ඉක්මනට ඇවිල්ලා මේ දේවල් try කරලා බලන්න. right ඉතින් මේ තියෙන්නේ මගේ mango and strawberry shake එක. shrimp තියෙනවා. ඇරලා බලමුද? wow cheese දාලා egg දාලා ඒ වගේ තමයි seafood දාලා තියෙන බර්ගර් එකක් මේක. නියමයි. මේක fully loaded burger එකක්. ඉතින් හැලෙනවා වටේම seafood. කාලා බලමු කොහොමද කියලා මේක. පංකාදු පහයි. right ඉතින් ඔන්න මගේ dessert එකක් තියෙනවා. wow ice cream එකක් එනවා බලමු. brownie එක ice cream. wow chef thank you. right එහෙනම් ඉක්මනට මේ කොත්තු එක කාලා අපි මේ dessert එක try කරලා බලමු කොහොමද කියලා. ඉතින් මසාලා කොච්චි කොත්තුයක් මේක. කොච්චි chicken කොත්තුයක් නියමයි. හොඳ මසාලා taste එකක් තියෙනවා මේක. නියමයි. ඉතින් අද මම කොහොමද ඔක්ටා එකේ මගේ ෆුඩ් ජර්නි එක ඉවර කරලා දැන් මේ එන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මට හොඳ ඩෙසර්ට් අයිටම් එකක් ලැබුණා. ඉතින් මේ බ්‍රවුනි එකක් එක්ක මට ඇවිල්ලා තියෙනවා අයිස්ක්‍රීම්. ඉතින් අපි try කරලා බලමු මේකත් කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ එන්න ඔයගොල්ලන්ට අඩු ගානට හිත හැටියට කන්න පුළුවන් තරම් තමයි ඔක්ටා කියන්නේ. ඉතින් කොහොමද සක්කයත් එක්කම තමයි තියෙන්නේ. අපි description එකේ අපි කාපු කෑම වල prices මේ හැමදේම update කරනවා. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. ඒ වගේම තමයි හැම රෙස්ටොරන්ට් එකකම හැම විශ්‍රාම description එකේ තියෙන ඉතින් ඒවා හැමදේම බලන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට Uber වලින් ඔයගොල්ලන්ට rice and curry ඒවා ගෙදරටම ගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ගේ තියෙන මේ පස්තා වර්ග රාමෙන් වර්ග මේ ඕන දෙයක් ඔයගොල්ලන්ට මෙතන ඩයින් කරන්නත් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ගෙදරට ගෙන්න ගන්නත් chance එක තියෙනවා. ඉතින් එන්න ඇවිල්ලා මේ හැමදේම try කරලා බලන්න. ඉතින් අපි නම් මේ brownie එක කාලා බලමු කොහොමද කියලා. රස brownie. brownie hot එකට තියෙනවා, ice cream එක cool එකට තියෙනවා. නියම ටේස්ට් එකක් තමයි. ඔයගොල්ලොත් ඇවිල්ලා මේ දේවල් try කරලා බලන්න. එහෙනම් අපි ගිහලා එන්න මේ වගේම තවත් රසවත් වීඩියෝ එකක් අපි හම්බෙමු. ජය වේවා.